ඉතින් ඔයාලට ආයිබෝවන් කියලා පිළිගන්නවා මේ ලොකු තාත්තා YouTube channel එකෙන්. ඔයාලට අද අපි කියා දෙන්න යන්නේ ගොඩක් වටිනා කියන ගෙදරට අවශ්‍ය කරන අපිට ඒ කියන්නේ නිතර දෙවේලේ අවශ්‍ය කරන හැබැයි වෙළඳ පොලේ මේ ඔයාලට අද පෙන්වන්න යන්නේ අපි කොහොමද මෙන්න මේ වගේ විසික් කරන. ඒ කියන්නේ ගෙදර ඉවතලන මෙන්න මේ වගේ රබර් සෙරෙප්පු දෙකක් ආධාරයෙන් කොහොමද ඔයාලට ගෙදරට වටිනා කියන වයිසර් එකක්. එහෙම නැත්නම් වතුර තල්ලු කරන වයිසර් එක මම ඔයාලට පෙන්වන්නම්. දැන් මම ඒක පෙන්වන්නම්. අපි බලමු කොහොමද මේකෙන් හදාගන්නේ කියලා. ඒ කියන්නේ ගොඩක් කිසිම වියදමක් මේකට අමතර වියදමක් යන්නේ. ඔයාලට පේනවා ඇති මේ වගේ පොඩි වියදමක් යන්නේ. මේ වගේ ගෙදර ඉවත දාන මෙන්න මේ වගේ රබර් සෙරෙප්පු දෙකක් ආධාරයෙන් තමයි අපි මේක නිර්මාණය කරන්නේ. මේක සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන වයිසර් එකකට වඩා හාත්පසින්ම වෙනස් සහ ඊට වඩා දිගු ආයු කාලයක් තියෙනවා. අපි මේ හදන එක ඔයාලට මේකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ රබර් සෙරෙප්පු දෙකක්. ඒ වගේම මෙන්න මේ වගේ ඇන. මෙන්න මේ වගේ ඇන ටිකක් ඕන වෙනවා අපිට. ඇන සහ මෙන්න මේ වගේ පොඩි වොෂර් ටිකක් ඕන වෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ටික. ඒ වගේම මේකට ඕන වෙනවා තව මෙන්න මේ වගේ මිටක් ඕන වෙනවා අපිට. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ මිටක් ඕන වෙනවා. කියන්නේ අපිට මේ වයිසර් එකේ මිට තමයි මේ තියෙන්නේ. හරිද? ඒ වගේම තව ඕන වෙනවා මෙන්න මේ වගේ පොඩි ප්ලාස්ටික් පටියක්. අපිට මේක ලී පටියක් වුණත් ගන්න පුළුවන්. මම මේ වෙලාවේ ගත්තේ අපේ ගෙදර තියෙන පොඩි තහඩු කෑල්ලක් අරගෙන ඒකෙන් පොඩි කපාගත්ත මෙන්න වගේ ප්ලාස්ටික් කෑල්ලක් කපාගත්තා. ඒ කියන්නේ ඔයාලට අපි කියා දෙන්නේ මේ channel එකේ ගොඩම ගෙදර ඉවතලන දේවල් වලින් කොහොමද මේ වගේ වටිනා කියන නිෂ්පාදනයක් කරගන්නේ කොහොමද කියලා තමයි අපි කියා දෙන්න යන්නේ. ඒ වගේම තව ඕන වෙනවා මෙන්න මේ වගේ මෙන්න මේක අපිට මේ සෙරෙප්පු දෙක මෙන්න මෙහෙම හයි කරගන්න. මෙන්න මෙහෙම හයි කරගන්න ඕන වෙන මෙන්න මේ වගේ ලී පටියක්. ඔයාලට මම පෙන්නන්නම්. දැන් ඔයාලට මෙහෙම තිබ්බට පස්සේ ඔයාලට ටිකක් හිතන ඇති මේ මොකද්ද මේ හදන්න යන්නේ කියලා. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක හදන්නේ කියලා. මම වීඩියෝ එක අවසාන ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ නිමාව සහ කොහොමද මේකේ තත්ත්වය කියලා මම පෙන්නන්නම්. අපි බලමු කොහොමද මේක ඉදිරියට යන්නේ වීඩියෝ එක යන්නේ කියලා. ඔයාලට පළවෙනිම පේනවා ඇති දැන් මේ සෙරෙප්පු දෙකේ දැන් තියෙනවා මේක දෙපැත්තක් තියෙනවා. දැන් මේක එක පැත්තක් තියෙනවා. දැන් මේක සෙරෙප්පුව කියනකොට සෙරෙප්පුවේ හැඩයක් තියෙනවනේ. දැන් හැඩේ අපි මේක සෙරෙප්පුවේ පළවෙනිම ගන්න ඕනේ. මේකේ අපි පැත්තක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ පැත්තේ කර්ව් පැත්ත ඇතුළට වෙන්න අපි මේක පළවෙනියෙන් කපා ගන්න ඕනේ. මම පෙන්නන්න ඔයාලට කොහොමද කපන්නේ කියලා. මෙන්න මේකේ පළවෙනියෙන්ම සෙරෙප්පු දෙකේ මෙන්න මෙහෙම අපි සාමාන්‍ය ලෙවල් ඉරක් ගහ ගන්නවට පේනවා ඇති. මම මේ රූල තිව්වට පස්සේ මෙන්න මේ වගේ තියෙන ලෙවල් එක. අපි මේ ලෙවල් එක ගන්නට මෙන්න මෙහෙම ඉරක් ගහ ගන්න ඕන. පොඩි මාක්කයක් ගහ ගන්න ඕන. අපිට පේනවද දැන් මේ මාක් එක? ඉරක් ගහ ගන්න. මෙන්න මේ ඉරක් ගහගෙන මේක අපි කපා ගන්නවා. දැන් මේ පැත්ත අපි පළවෙනියෙන් මේ සෙරෙප්පු දෙකේම අපි මේකේ ලයින් එක පළවෙනියෙන් අපි ඇඳගමු. අනිත් එකෙත් දැන් මම අනිත් සෙරෙප්පුවෙත් ඒ වගේම ලයින් එක ඇඳ ගන්නවා. ඔයාලට මතක තියාගන්න ඔයාලට මේකට සෙරෙප්පු දෙකක් ඕන වෙනවා. අපි මේ වගේ ගෙදර ඉවත දාන මෙන්න මේ වගේ සෙරෙප්පු දෙකක් ආධාරයෙන් තමයි මේක කරන්නේ. අපි බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මම මෙන්න මේ වගේ අපි මේ ඇඳගත්ත ඉරේ ඉතුරු කෑල්ල මෙන්න මේ වගේ කපලා ඉවත් කරගත්තා. ඔයාලට මේක පොඩි පිහියක් ආධාරයෙන් මෙන්න මේ වගේ කපලා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ දැන් මේ මෙතන මේ අපි මේ සෙරෙප්පුවේ මේ මම මේ පෙන්නන මෙන්න මේ සීමාවෙන් එහා ටික අපි කපලා ඉවත් කර ගන්නවා. මොකද එතනින් එහා අපිට වැඩක් නැහැ. දැන් මම මේක මෙන්න මේ වගේ රූලක් ආධාරයෙන්
ඇඳලා කපලා ඉවත් කර ගන්නවා. මේක මේ සෙරෙප්පු වගේම අනිත් සෙරෙප්පුවෙත් ඒ කියන්නේ සෙරෙප්පු දෙකේම ඒ වගේ අපි කපලා ඉවත් කර ගන්නවා. මෙන්න මේ වගේ මේ දෙකම කපලා ඉවත් කරගන්නවා. මේ වගේ දැන් මේ දෙකම කෑලි දෙකේම ඉවත් කරගත්තේ කොටස් දෙක ඉවත් කරගෙන මෙන්න මේ ආකාරයට තියෙනවා. ඔයාලට පේන්නේ නැති දැන් මේකේ දැන් මේ සෙරෙප්පු දෙක එක සමානයි. අපි මෙන්න මෙහෙම තමයි මේ සෙරෙප්පු දෙක එකට එක ෆිට කරගන්නේ. මෙන්න මේ වගේ. ඔයාලට පේන්නේ නැති. දැන් මේක ඔයාලා කරන්න ඕනේ. මේකේ තව තියෙන මේ දෙපැත්තක් දැන් ඔයාලා මම දැන් ඔයාලට පේනවා ඇති මේ පේනවා ඇති. අන්නේ දෙපැත්තත් අපිට කපලා ඉවත් කරගන්න ඕන. අන්නේ ලයින් එක එතනින් අපි මෙන්න මේ වගේ නැවතත් ඉරක් ඇඳලා මේකේ සෙරෙප්පු දෙකටම මේ වගේ ඉරක් ඇඳලා ඒ අවශ්‍ය කොටස් ටික කපලා ඉවත් කරගන්න ඕන. ඒ කියන්නේ වැඩකට නැති කොටස් ටික කපලා ඉවත් කරගන්න ඕන. අනිත් එකෙත් මම මේ වගේ අරගෙන මෙන්න මේ ආකාරයට කපලා ඉවත් කරගනවා. ඇත්තටම ඔයාලට මේක ගෙදරදී ප්‍රායෝගිකව ඇත්තටම කරන්න පුළුවන්. මොකද මේකට කිසිම වියදමක් යන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේ වගේ ඉවත දාපු සෙරෙප්පු දෙකක් පමණයි. සෙරෙප්පු දෙකක් සහ යකඩ එන ඒ වගේම පොඩි ලී මිටක්. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඒ කෑලි දෙකත් ඒ දෙපැත්තත් මෙන්න මේ වගේ කපාගත්තා. දැන් ඔයාලට මම පෙන්නන්නම් අපි සවි කරගන්න කියලා. මේකට අපි පළවෙනියම ගන්න ඕන ඔයාලට මතක ඇති ලී පටිය. මෙන්න වගේ ලී පටියක් අරගෙන මේ ලී පටිය ගානට අපි මේක දැන් මේ අපි මේ තියලා තියෙන මේ සෙරෙප්පු දෙකේ උසට සරලන විදියට මෙන්න මෙහෙම මැනලා අර පේනවා ඇති මෙන්න මේ ගානට අපි මැනලා ඔයාලට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් මේකේ සාමාන්‍යයෙන් මේක ඝන විදිය ඔයාලට පෙන්නන්න කොහොමද මේක ගන්න කියලා. මේකේ කියන්නේ අපි ගන්න ඕනේ මේකේ ලෑල්ල ගනකොට ලිය ගනකොට මේකේ මේ මෙන්න මේ උසේ ප්‍රමාණයට තමයි අපි ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණයට අරගෙන අපි මේක මාක් එකක් දා ගන්න ඕනේ මේ ගානට මැනලා. දැන් මට මෙන්න මේ ප්‍රමාණය ඇති. මම මෙතනින් පොඩි පැන්සලෙන් පොඩි මාක් එකක් දාලා වැඩි කොටස අපි ඉවත් කරගනවා. මෙන්න මේ ආකාරයට මාක් කරගෙන ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ ගත්ත මේ ලෑල්ලේ මේ වැඩි කොටස මෙහෙම කපලා ඉවත් කරගෙන මේ අපි සෙරෙප්පුවේ ගානට අපි අරගෙන සෙරෙප්පු දෙක එකට එකතු කරලා ඒ ගානට ගත්ත කොටසේ ඉතුරු ටික අයින් කරලා මෙන්න මෙහෙම අපි දැන් මේක තියාගෙන මේක හරි ගානට කෙලින් තියා ගන්න ඕනේ. කියන්නේ මේක ධාරේ එහෙ මෙහෙ වෙන්නේ නැති වෙන්න ගානට මෙන්න මේ වගේ තියාගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ
අපි ඊට පස්සේ මෙන්න මෙහෙම මෙන්න මේ ඔයාලට පේන ඇති මේක මෙන්න මේ දැන් මේ වැඩි කොටසක් පේන ඇති ඔයාලට මේ දෙපැත්තේ අන්න ඒ වැඩි දෙපැත්ත ඔයාලට පේන ඇති දැන් මම පෙන්නුවේ අන්න ඒ කොටස අපි මෙන්න මෙහෙම ගානට ලයින් එක ඉරක් ඇඳලා අන්න ඒ වැඩි කොටසත් අපි කපල ඉවත් කරගන්න ඕන මෙන්න මේ දෙපැත්තේ මෙන්න මෙහෙම වැඩි කොටසත් මෙන්න මෙහෙම කපල ඉවත් කරගන්න ඕන පළවෙනි මේක මෙන්න මෙහෙම මම මෙහෙම ලයින් එකක් ඇඳලා ඒ වැඩි ටිකත් කපල ඉවත් කරගන්න ඕන මෙන්න මේ ආකාරයට මේක වැඩි කොටස කපල ඉවත් කරගන්න ඕන මෙන්න මේ ආකාරයට දැන් ඔයාලට පේනවා ඇති මම මේ වැඩි කොටස කපල ඉවත් කරගත්තා ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ හැඩයට තියෙනවා ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් අපි කපල ඉවත් කරගත්ත අපි කපල ගන්න හදාගත්ත කොටස තියෙන්නේ පළමුවෙන් අපි අඟලේ එනේ යකුන් මේකට උපයෝගී කරගෙන මේක පළමුවෙන්ම මෙහෙම මේ ආකාරයට අපි මෙන්න මේක එල්ලේ මෙන්න මේ වගේ තීරුවකට ගානට මේ ටික අපි මේන ටික ගහ ගන්නවා. ඔයාලට මේ ගහනකොට ඔයාලා මම එහා පැත්ත පෙන්නන්න පොඩ්ඩක්. මේක මෙන්න මෙහෙම තමයි එන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම. මෙන්න මේ ආකාරයට. මෙතන මේක තිබ්බට කමන්නේ අපි අන්තිමට මේක මෙතන කපලා අයින් ඉවත් කරනවා. මෙන්න මෙහෙම තමයි වැදෙන්න ඕනේ. මේක ඉවත් කරන්නේ. මේ වගේ දෙකම ටික ගහනවා මේ වගේ. ඇත්තට මේක මේ හදන්න ගොඩක් අමාරු නෑ මේක. ඔයාලට ගෙදරින් තම්ම මේ වගේ ඉවත දාන මේ වගේ සෙරෙප්පු දෙකක් ආධාරයෙන් මේක හදා ගන්න පුළුවන්. පේනවා ඇති මෙන්න මේ වගේ මම පෙන්නනවා අනිත් පැත්ත. මෙන්න මේ ආකාරයට තමයි මෙන්න මේක වැදෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක අපි දැන් මේ ගානට මේ රබර් එක කැපුවා හින්දා මේ ලයින් එක පිටිපැත්තේ මේ ලයින් එක. මේ ලයින් එක ගානට තියෙනවා. මේ පේනවා ඇති. මොකද මේක තියෙන්න ඕනේ පොළවට සමාන්තරව. ඒ කියන්නේ මේක අපි අඩු වැඩි වුණොත් අපේ වතුර යන අපි වතුර ටික හරියට මේක පිය දෑවෙන්නේ නැතුව යනවා. අපි ඒකට තමයි මෙහෙම ලයින් එක ගානට ගහලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක පිටිපස්සට මෙන්න මේ අපි ඔයාලට මතක ඇති ගත්ත මෙන්න මේ වගේ අපි පොඩි තහඩු ගෑල්ලක් ප්ලාස්ටික් තහඩු ගෑල්ලක් ඒක අපි මෙන්න මේ වගේ පොඩි පටි ගෑල්ල මෙන්න මෙහෙම ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම මේක උස ප්‍රමාණය අරගෙන හරියට මැනලා මේක අපි සවි කරගන්නවා. හරිනේ? ඔයාලට වෙන්නේ මම දැන් මේක මෙන්න මෙහෙම මාක් එකක් ගන්නවා. මේක මාක් එක මම ආරම්භ වෙන්නනවා වෙලාවට. මෙහෙම තියලා අපි මෙන්න මේ වගේ මාක් එකක් අරගෙන අපි මෙන්න මේ වගේ තැනකින් මෙතනින් ඉවත් කරගන්නවා අපි මෙතනින් ඉතුරු කැල්ල. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මේක අපි ඔයාලා මතක ඇති අපි ගත්ත මේක මේ වගේ අnder ප්ලාස්ටික් තහඩුව ගානට කපා ගත්තා. කපගෙන ඉවරලා ඔයාලට මේක ඇන ආධාරයෙන් ඇන හෝ ස්ක්‍රූප් වෙන ආධාරයෙන් අපිට මෙන්න මේක නැවතත් මෙන්න මේ වගේ අපි මාක් කරගෙන සවි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මම ඒකට ගත්තේ පොඩි මල් ඇන වොෂර් පෙති දාලා අපි මේක හොඳට රඳව ගන්නවා. මේක මේ වොෂර් එකක් අපි මේ පොඩි වොෂර් පෙත්තක් මෙන්න මේ වගේ පෙත්තක් පාවිච්චි මම පෙන්නන්නේ මේ පෙත්තක් දැන් මෙන්න මේ පෙත්තක් අපි ආදාර මෙන්න මේ පෙති දානවා. මේ මොකද එතකොට අපිට මේක හොඳට රඳව ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේක පැලෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්ලාස්ටික් එක අපි තද කරනකොට මේ ඇනේ පැලෙන්නේ නැතු වෙනවා. අපි ඒකට තමයි මේ වොෂර් පෙත්ති පාවිච්චි කරන්නේ. දැන් මෙන්න මේ වගේ අපි වොෂර් පෙති වලින් මෙන්න මේ වගේ අල්ලගෙන මේ වගේ මෙන් යන හතරක් වගේ තමයි ඕන වෙන්නේ.
මේ යන හතරක් භාවිතා කරලා අපි මේ වගේ හොඳට සවිමත් මේ වගේ ඔයාලට පේන ඇතිද මම පේනවා දැන් එහා පැත්ත එළිය දෙන්න. දැන් හොඳට ග්‍රිප් වෙලා තියෙන මේක එකට එක දැන් මේ වගේම ඉතුරු ඇණත් තුනක් අපි මේ වගේ හයි කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේක අපි උඩු පැත්තෙන් නෙවෙයි ඇනේ දාගෙන යටි පැත්තෙන් මෙන්න මෙහෙම දාගෙන ඊට පස්සේ අපි මේක අපි අනිත් පැත්ත හරවලා මේ ආකාරයට මේක මොකක් හරි ආධාරයක් තියාගෙන මෙහෙම තලා ගන්නවා. මේක ඔයාලට පේනවා ඇති මේ කොච්චර හොඳට මේකේ වතුර අස් කරන්න පුළුවන්ද කියන එක දැන් මම පෙන්නන්නම්. ඔයාලට මේ වගේ දෙයක් ගෙදරදී නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඇත්තට මේක සාමාන්‍යයෙන් අපි වෙළඳ පොලේ තියෙන වයිසර් එකක ලොකු බරක් යොදන්න ඕන අපි ඇඟේ. මෙහෙම බරක් යොදන්න ඕනේ මොකද මේක ගොඩක් බරයි. ඒ වගේම හොඳට වතුර එක තල්ලු කිරීමකින් වතුර හොඳට අස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මේ බලන්න. ඔයාලත් ගෙදරදී මේ වගේ දෙයක් නිර්මාණය කරලා බලන්න. ඔයාලට මේ වගේ තවත් වටිනා කියන වීඩියෝ නරඹන්න ඕන නම් අපේ ලොකු තාත්තා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්නේ කියලා අපි ඔයාලට සාදරයෙන් මතක් කර සිටිනවා. එහෙනම් අදට ඔයාලගෙන් අපි සමුගන්නවා. ඔයාලට සුබම දවසක්.